පවුල කියන්නේ ඇයගේ ජීවිතේ ලෝකයම දිනන්න පුළුවන් වුණත් ඇය සමහර දේ සතුටින් අතහැරියා. ඔවුන් නිසා ඇය නැවතුණත් ඇය නිසා ඔවුන් ඉදිරියට යනවා දැකලා හදවතින්ම සතුටු වුණා. ඇය අතපසු නොකර තම වගකීම් ඉටු කළා. දවසේ සිව්වසි හෝරාවෙම නොනවතින අයෝවන්තියන් වෙත අසමසම සවියක් ගෙනෙන පහසුකම් රැසක් සමග වනිතා වාසනා මහජන බැංකුවෙන්. අද මාර්තු 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය. මහජන බැංකුවේ 64ක් පැරණි ඉතිහාසය තුළ ශ්‍රී ලංකේය මූල්‍ය ශාස්ත්‍රය සඳහා ප්‍රථම වතාවට කාන්තාවන්ට වෙන් වූ ඉතුරුම් ගිණුමක් හඳුන්වා දෙනු ලැබුවේ 1993 වසරේ. එතෙන් පටන් කාන්තාවන්ට ශක්තිමත් වීම ඔවුන්ට අත්වැලක් වෙන්නට මහජන බැංකුව නිරන්තරයෙන්ම පියවර ගත්තා. ඒ නිසා වෙනමයි ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වනිතා වාසනා ප්‍රවර්තන වැඩසටහන් අප දිවෙන පුරාම ක්‍රියාත්මක කරන්නේ. ඒ අපේක්ෂා කරන්නේ අප විශ්වාස කරනවා අප සතුව සමාජීය වගකීමක් තිබෙනවා කියා රටේ ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් නියෝජනය වන කාන්තා බලගණය ශක්තිමත් කරන්නට. කාන්තාවන් සඳහා නිසි තැන ලබා දෙන්නට සමාජයේ බොහෝ කතිකාවන් සිදු වෙද්දී ඒ සඳහා නිබඳ තෝතැන්නක් සපයන ආයතනයක් තමයි මහජන බැංකුව. මහජන බැංකුවේ ආයතනික කර්මාකාරීත්වයේ සිට අද මේ දක්වාම මේ වේදිකාව මත සිට ඔබ සියලු දෙනා දෙස බලන විටත් වැඩිම නියෝජනයක් කාන්තාවන්. කාන්තාවන් බලගන්වන ආයතන අතර ප්‍රමුඛ ස්ථානයේ තිබෙන ආයතනයක් තමයි මහජන බැංකුව. ඒ නිසා වෙනමයි ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ නැගෙනහිර ප්‍රාදේශික නව සංකල්පයක් ක්‍රියාවට යොදන්නට කල්පනා කර තිබෙන්නේ. අද ඒ සඳහා හොඳම දවසයි. ජාත්‍යන්තර කාන්තා දිනය තමයි ඒ සඳහා ඇති හොඳම දවස. ශාඛා 11ම නියෝජනය කරමින් එහි කාන්තා නියෝජනයන් ලෙසට වනිතා වාසනා ක්‍රියාත්මක කරන්නට ඔවුන් බලගන්නන්නට කොළඹ නැගෙනහිර ප්‍රාදේශිකය අද දිනේ සිට කටයුතු කරනවා. එසේනම් අප වේදිකාවට ඉතාම ආදරයෙන් ආරාධනා කර සිටිනවා කොළඹ නැගෙනහිර ප්‍රාදේශිකයේ ඒ කාන්තා නියෝජනයට. ප්‍රථමයෙන්ම ගංගොඩවිල ශාඛාවේ ශශිකලා පෙරේරා, කොටිකාවත්ත ශාඛාවේ නිමේෂා රවිහංසි, නුගේගොඩ ශාඛාවේ රුයිනී ලියනගේ, කොළොන්නාව ශාඛාවෙන් උපුලි නිවත්සලා, කඩුවෙල ශාඛාවෙන් මදුශංකා පාදුක්කර, බත්තරමුල ශාඛාවෙන් හිමඤ්ඤා දේශප්‍රිය, පිටකොට ශාඛාවෙන් දිල්හානි ඩයස්, මහරගම ශාඛාවෙන් දුලංචලි ඩැනියල්, කොට්ටාව ශාඛාවෙන් මාධවී මදුරංග, නුවේගොඩ නගර ශාඛාවෙන් හර්ෂී ගජනායක, අතුරුගිරිය ශාඛාවෙන් ලක්ෂ්මී දමයන්ති. මේ තමයි කොළඹ නැගෙනහිර වනිතා වාසනා ක්‍රියාත්මක කරන වනිතා වාසනා නියෝජිතවරියන්. ඔවුන් සඳහා නිල ලාංඡන පැනවීම සඳහා සහතිකපත් ප්‍රදානය වෙනුවෙනුයි අප යොමු වන්නේ. ඒ සඳහා ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා නිල ලාංඡන පැනවීමට කොළඹ නැගෙනහිර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය කළමනාකාරයන් වන නිමාලි අලුත්ගේ මහත්මියට සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරයන් වන චතුරිකා චන්ද්‍රමාලි මහත්මියට සහ නිශානි පතිරණ මහත්මියට ඔබ සිටියකට ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා නිල ලාංඡන පැනවීමට. ඒ වගේම මුල් සඳහා සහතික පත්‍ර ප්‍රදානයට ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතාට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලින් පත්‍රකී මහතාට ඔවුන් කැඳවාගෙන ඒම සඳහා ප්‍රාදේශීය කළමනාකාරී ලාල් පීරිස් මහතාට සහ සහකාර ප්‍රාදේශීය කළමනාකරු සම්පත් දේශප්‍රිය මහවරුන්ට
ඔබ සියලු දෙනාගේ මත්පොළ සම්ප්‍රසාදය ලබා ගැනීම ඔබේම කාන්තා නියෝජනය වෙනුවෙන් අද ජාත්‍යන්තර කාන්තා දිනයේ සමගාමීව මෙම සංකල්පය කොළඹ නැගෙනහිර ප්‍රාදේශිකව ක්‍රියාවට නගනු ලබන්නේ. දශක 3කට වඩා වැඩි කාලයක් තුළත ජනතාවගේ හදවත හඳුනා ගනිමින් ගැළපෙන ආකාරයට නව්‍ය නිමැවුම් සමගින් සෑම වර්ෂයකම ජාත්‍යන්තර කාන්තා දිනයට මහජන බැංකුව පැහැදිලි වෙනවා. එහිදී වනිතා වාසනා ගිණුමට සමගාමීව සීටු ක්‍රමයට සමගාමීව මනු ප්‍රෑන ගිණුමක් ඔවුන් ඉතුරු කිරීම සඳහා යලි පොළඹීමේ අරමුණින් වැඩි පොලියක් ලබා දෙන 6 ඉතුරු ගිණුමක් මහජන බැංකුව හඳුන්වා දෙනු ලැබුවේ තව තවත් ශ්‍රී ලාංකේය කාන්තාවන් බල ගන්වන්නටයි. අඩු පිරිවැල් තැන්පතු කළේ තා වැඩි දායකත්වයක් ලබා දෙන වනිතා වාසනා ගිණුම් ප්‍රවර්ධනය මම හිතන්නේ මේ කාලයේ තිබෙන ඉතාම වැදගත් ප්‍රවර්ධන ඉලක්කයයි ඔබ හඹාගෙන යා යුතු. අප විශ්වාස කරනවා Achievers Awards Achievers සම්මානවලදී අඩු පිරිවැල් තැන්පත් කළම සඳහා යාමට මේ ඉතාම හොඳ රුකුලක් ලබා දෙයි කියලා. එසේනම් යලිත් වතාවක් හොඳ අත්පොලසන් ප්‍රසාදයක් ලබා දෙමු. මේ අද දිනේදී තේරීපත් වූ වනිතා වාසනා නියෝජිත වෙනවා.